අයිබෝවන් අද මන් ඔයාලට කියන්න යන්නේ හැමෝම ඉල්ලන AC ගැන තියෙන ඉන්න වැරදි මත. ඒ වගේ ප්‍රශ්න කිහිපයක් අද වීඩියෝ එකේ ඔබට මන් කියලා දෙන්නම්. ඒ ප්‍රශ්නවල තියෙන වැරදි සහ නිවැරදිකම මම කියලා දෙන්න මේ වායු සමීකරණ සහ ශීතකරණ කාර්මික පිළිවෙත දැනගන්න තියෙන එකම අඩවිය. අයි මහා උපදේශන සරත් දේශාන්ද සිල්වා. පළමු ප්‍රශ්නේ හැමෝම හිතන් ඉන්නවා වහිද්දී රාත්‍රී කාලයට අවට පරිසරයේ සිසිල් නිසා කාමරය තුල ඇති AC එක ඕෆ් කරන්න හෝ අඩු ඕනි කියලා. හැමෝම හිතන් ඉන්නවා ඇතුලේ කූල් එක වෙඩි වෙයි. හෝ කරන්ට් එක ඉක්මනට ඒක යයි කියලා. ඕනි කියලා. නෑ ඒකට හේතුව දැන් මං කියලා දෙන්නම්. AC එකේ සිද්ධ වෙන්නේ කාමරයේ ඇති උෂ්ණත්වය ඇදලා කොම්පැටර් එක මගින් අධි පීඩන සහිතව කන්ඩෙන්සරකින් කූල් කරලා නැවත එය පීඩන ශල්කණය කර ඇතුළත සිසිල් වාතය ෆෑන් එක මගින් එළියට දෙන්න. මේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන්ම පරිගණක තාක්ෂණයෙන් ඔටෝමේටඩ් කරලා තියෙන නිසා කිසිදු සිසිලන වෙනසක් සිදුවන්නේ නැහැ. රාත්‍රියට පරිසරයේ සිසිල් වෙනකොට AC එකේදී තමන් දුන්න උෂ්ණත්වය රඳා පවත්වා ගන්නවා. එතකොට උෂ්ණත්වය අඩු වුණත් වැඩි වුණත් තමන් දුන්න උෂ්ණත්වය කාමරය තුල තියෙනවා. ඒකෙදි කම්ප්‍රෙසර් එක කන්ඩෙන්සර් එක වේගය අඩු වැඩි කිරීම සිස්ටම් එකෙන් සිද්ධ කරනවා. එතකොට තමන් ගිහින් ඕෆ් කරන්න ඕනේ නැහැ. තමන් දුන්න උෂ්ණත්වය යනවා. මේ දැක්වෙන පරිදි ඔබ උෂ්ණත්වය දුන්න නම් හිම දැම්මත් මේ උෂ්ණත්වය කාමරය වෙනස් වෙන්නේ නැහැ.